මිත්‍රවරුනි විදුලි බිල වැඩිවීමක් ළඟ වෙනවා. IMF කොන්දේසි වලට අනුව 133කින් විදුලි බිල වැඩිවීමට නියමිතයි. 133කින් කියන්නේ දැන් තියෙන බිලෙන් 3න් එකකට ආසන්න මුදලකින් ඔබේ විදුලි බිල ඉහළ යනවා. දැන් විදුලි බිල 3න් එකකට අඩු කරන්න පුළුවන් කියපු අය දැන් 133කින් කියන්නේ 3න් එකකින් ඉහළ දැම්මොත් මම ගණන් හදලා බැලුවා. සරල ගණන් හදලා බැලුවේ මේක මේ මණ්ඩලයේ තියෙන ගණිත සූත්‍රයට එනකොට ඊට වඩා වෙනසක් වෙන්න පුළුවන්. මේ සරල ගණන මම කියන්නේ. සරල වශයෙන් මම ගණන් හදලා බැලුවා රුපියල් 500ක බිලක් එන කෙනෙකුට. රුපියල් 500ක බිලක් එන කෙනෙකුට 133ක් එකතු කරපුවාම රුපියල් 665ක් වෙනවා බිල. රුපියල් 1000ක බිලක් එනවා නම් රුපියල් 330ක් තව එකතු වෙනවා. 133 එකතු කරපුවාම 1330යි. රුපියල් 5000ක බිලක් එනවා නම් රුපියල් 1650ක් තව එකතු වෙලා රුපියල් 6650ක් වෙනවා බිල. මේ කර්මාන්ත ශාලා වලට සහ ව්‍යාපාරික ස්ථාන වලට හදන්න නැතුව නිවාස වලට හදන බිලට. කර්මාන්ත ශාලා සහ ව්‍යාපාරික බිල ඊට වඩා ඉහළයිනේ. මණ්ඩලයේ තියෙන සූත්‍ර වලට අනුව මම හොයලා බැලුවාම සාමාන්‍ය රුපියල් 300ට වැඩි වෙනකොට බිල වැටෙනවා එක ඒකකයකට රුපියල් 300. අපි හිතමු රුපියල් 300 කියලා මේ ඒකක දාන 300 නම් රුපියල් 20 වැඩි කිරීම 300 7980ක් වෙනවා. විදුලි බිල ඒකට එකතු වෙනවා ස්ථාවර ගාස්තු රුපියල් 960ක්. එතකොට සම්පූර්ණ බිල වැටෙනවා රුපියල් 8940ක්. ඒ කියන්නේ මේක පරණ බිලට ගත්තොත් රුපියල් 7960ක් ගෙවපු බිලට ඔබට ගෙවන්න වෙනවා රුපියල් 8940ක්. පොඩ්ඩක් හිතලා බලන්න මේ බිලට සාපේක්ෂව ඔබ මිලදී ගන්න සියලුම දේවල් වල භාණ්ඩවල සහ සේවාවල අගය 3න් එකකින් ඉහළ යනවා. ගණන් හදලා බලන්න පොඩ්ඩක් නිදහසේ කල්පනා කරලා ඔබේ භාණ්ඩවල සහ සේවාවල මිල 3න් එකකින් ඉහළ ගියොත් ඔබ ගන්න හාල් ඇටේ සිට සියලුම දේවල් වල මිල 3න් එකකින් ඉහළ යනවා. කල්පනා කරලා බලන්න. ඔන්න ඕක තමයි කියන්න තියෙන්නේ. එහෙනම් ජය වේවා. පොසත් රටක් හැදෙනවා නියතයි.